තවත් ජීබීනට අලුත්ම වීඩියෝක් අරගෙන හරි ඉතින් ඊළඟට අප්ඩේට් එක ගෙනාවත් එක්කම ඉතින් ඊළඟ අප්ඩේට් එකේ ඉතින් බ්ලඩ් මූන් ඉවෙන්ට් එකත් බ්ලඩ් මූන් ඇනිවර්සරි එකත් එනවත් එක්කම බ්ලඩ් මූන් සීන් එක එන සීන් එකත් එක්කම එන ඇනිමේෂන් කිට් ඒව දැනගන්න ඕන නම් ඉතින් මේ වීඩියෝ එක දිගටම බලන්න කලින්ම ජෙම් රෙඩි කරගන්න එහෙනම් ඉතින් මම කන්ෆර්ම් ඩේට් එහෙම දන්නේ නැහැ කන්ෆර්ම් ඩේට් මට හරියටම මම දන්නේ මම එනවා කියන ඉවෙන්ට් ටික එන්න තියෙන ඉවෙන්ට් ටික මම ඔයගොල්ලන්ට කියන්නම් හරියනම් බොස් ඉතින් අපි ඇතුළේදී සෙට් වෙමු හරි ඉතින් බොයිස් අපි ආ වීඩියෝ එකට ඉතින් කියන විදියට බොයිස් ඉස්සලම් බ්ලඩ් මූන් සීන් එකට එනවා කියලා තියෙනවා සුපිරි කිට් සෙට් එකක් කිට් සෙට් එකක් කියන්නේ සොම්බි සමුරායි රිටර්න් කරනවා කියලා තියෙනවා සොම්බි සමුරායි රිටර්න් කරනවා කියලා තියෙනවා හරිද සොම්බි සමුරායි රිටර්න් කරනවා කියලා තියෙනවා ඒත් එක්කම ඇනිමේෂන් ටිකක් තියෙනවා ඇනිමේෂන් දෙකක් හෝ තුනක් තියෙනවා දෙකයිද කොහොමද හරිද මේ තියෙනවා ඒත් එක්කම වොයිස් මේ තව ඔය මොකද්ද 아무තු කිට් එකකුත් ඇවිල්ලා තියෙනවා හරි ඉතින් අපි පළවෙනි කිට් එකේ බලමු ඔයගොල්ලෝ ඉතින් මේ කිට් ඔක්කොම ඉතින් බලා ගන්න පුළුවන් ඒත් එක්කම බොයිස් මෙන්න මේ ඇනිමේෂන් එක දැන් මෙන්න මේ ඇනිමේෂන් එක තියෙනවා නේද මේ මෙන්න මේ ඇනිමේෂන් එක බොයිස් එනවා අපිට 26ද 26 හරි 25 පාන්දරට වගේ එනවා ඇති මං හිතන්නේ හරිද 26 25 වගේ ලොල්ලන් ඉතින් රිටර්න් කරලා තියෙන්නේ ලොල ගන්න ඕනේ බොයිස් මම තාම ගත්තේ නෑ ගන්නවම ලොලත් ඒත් එක මෙන්න මේක මෙන්න මේ ඇනිමේෂන් එක ඒකත් එක්ක එන්නේ වොයිස් ෆේඩඩ් වීල් නෙමෙයි අර මොකක්ද දෙක එකක් තෝරගන්න තියෙන්නේ මේක හරි මේ දෙකෙන් එකක් තෝරගෙන ඉවට ගන්න පුළුවන් හරිද ඒක මේ දෙකෙන් එකක් තෝරගෙන තමයි ගන්න තියෙන්නේ ඔන්න ඔය ඇනිමේෂන් එක මෙන්න මේ ඇනිමේෂන් එක මේකේදී ෆුට්බෝල් සීරීස් එක හැමදාම දෙන එකනේ හරිද ඔයනවා කියලා තියෙනවා බොයිස් ඒත් එක්කම ඉතින් බොයිස් මෙන්න මේ වගේ ඇනිමේෂන් එකක් තියෙනවා අපිට ඉතින් බොයිස් ඔන්න ඔය වගේ ඇනිමේෂන් එකක් අපිට එන්න තියෙනවා ඒක අපි මේවා ගිහිල්ලා බලමු මෙන්න මේකේදී ලස්සන ඇනිමේෂන් එකක් ලොකු වැඩ විඩ නැහැ ඉතින් සාමාන්‍ය ඇනිමේෂන් එකක් තියෙන්නේ මේක ඒත් එක මෙන්න මේක එනවා කියලා තියෙනවා බ්ලඩ් මූන් සීරීස් එකට හරිද ඔන්න ඕක ඔන්න ඔය ඇනිමේෂන් එක එනවා කියලා තියෙනවා බොයිස් ඒත් එක්කම බොයිස් අපිට පොඩි කිට් එකක් එන්න තියෙනවා බොයිස් මෙන්න මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් ඒත් එක්කම බොයිස් මෙන්න මේක එනවා ඉතින් මෙන්න මේ මොකක්ද ඒකට කියන්නේ ෆයිනල් ෂොට් එක නේ බං අර එනිමියා නොක් කරන්නේ මේ අර එනිමියා ගන්න එකෙන් ගහලා නොක් කරාද නෙමෙයි අර අතින් ගහලා අපි අර අතින් ගහනවා වගේ සීන් එකක් තියෙන්නේ අන්න ඒකට බොයිස් මෙන්න මේක එනවා ඒත් එක බොස් මෙන්න මේක බ්ලඩ් මූන් සීරීස් එක තමයි මේක නම් එන්නේ මෙන්න මේක එන්නේ මේ බ්ලඩ් මූන් සීරීස් එකට ඔන්න ඕක එනවා බොයිස් බ්ලඩ් මූන් සීන් එකට ඒත් එකම බොස් අපිට ෆිෂ් දෙකක් නිකන් එන්න දෙනවා කියලා ඉතින් කියලා තිබ්බ කාලයක් ඒකත් එන සීන් එකක් තියෙනවා ඒදි කියලා කියන්න බෑ ඉතින් හැම එකම කියනවා ඉතින් මම කොහමද ලොලෙන් කරනවා කියලා කිව්වා ඉතින් ඒක නම් බලු වැඩේ කරන්න දෙයක් නැහැ ඉතින් ලොලෙන් කරා බොයිස් ඔයගොල්ලන්ට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මෙන්න මේ ඇනිමේෂන් එකද හොඳ මෙන්න මේ ඇනිමේෂන් එකද හොඳ මෙන්න මේ ඇනිමේෂන් එකද කියලා මේ දෙකම එනවා කියලා තියෙන්නේ ෆේවරිට් වීල් ඉවෙන්ට් එකකට මට මතක විදිහට ෆේවරිට් වීල් ඉවෙන්ට් එකකට තමයි එනවා කියලා තියෙන්නේ මට හරියටම කන්ෆර්ම් ඩේට් නම් මතක නැහැ ෆේවරිට් වීල් ඉවෙන්ට් එකකට තමයි ওই දෙකම එනවා කියලා තියෙන්නේ තව කිට් එකක් එනවා කියලා තියෙනවා බොයිස් මම මේ කිට් එක පෙන්නන්නම් ඔයගොල්ලන්ට අපේ කවුද රික්කා මම කලින් වීඩියෝ දාලා තිබ්බන්නේ එකේ රික්කාගේ
ID එක තියෙනවා. මම කලින් වීඩියෝ එකේ link එක මම යටින් දාලා තියන්නම්. මේ කලින් වීඩියෝ එක ගිහලා ඉතින් ඔයගොල්ලෝ VBatch කට්ටියගේ ID ඕන නම් එතන තියෙනවා ඕන තරම් ID පහක් දෙකක් තියෙනවා. අපේ ෂෙරොන් අයියාගේ රික්කගේ එහෙම ගොඩක් කට්ටියගේ තියෙනවා. මේ ඇවිල්ලා බොයිස් මේ දන්යගේ හරිද? මෙයාගේ කේද කොහොත් තමා තිබ්බා කොහොම හරි මට වැඩි මීටර නෑ. මම ආයි ඉතින් ගන්න දෙයක් නෑ මේ පේනවනේ නිදි මරාගෙන රෑන්ක් අප් කරන්නේ ග්‍රෑන්ඩ් මාස්ටර් 222යි CS 222යි BR 266 හරිද? මුගේ විස්ලට් එකේ තිබ්බද කොහොමද? මුගේ ගේ නෙමෙයි තියෙන්නේ. මේ ඉන්නේ ප්‍රෝ බැජ් එකේ තියෙන එක. එයාගේ තියෙනවද දන්නේ නැහැ. ඉතින් බොයිස් ඔයගොල්ලෝ ප්‍රෝ බැජ් කට්ටියගේ ID රිවිව් එකක් කියලා තිබ්බා. මම එක්කෙනෙක්ගේ හොයාගත්ත බොයිස් මේ ප්‍රෝ බැජ් එක FF VS Play කියන්නේ ඔෆිෂියල් කියන්නේ ඔෆිෂියල් account එකක් වගේ තමයි කියන්නේ Free Fire එකේ account එකක්. මේක තමයි ප්‍රෝ බැජ් එක දීලා තියෙන්නේ. රැකපන් මොනවද මේ වෙන්නේ? හරිද? මේකද? මට ID මතක නෑ. රික්කගේ හරි ෂෙරෝන්ගේ හරි දෙකකින් එක තිබ්බේ. ඔබ රික්කයිගේ හරි මෙයාගේ තියෙනවද දන්නේ නැහැ කියන්න බෑ මට හරි වැඩි මතක නෑ ඉතින් බොයිස්. ඌ BR 170 ගානක් ගහලා. මේ තියෙන මෙන්න මේක එනවා කියලා තියෙනවා බොයිස් අපේ බ්ලඩ් මූන් සීන් එකට. මෙන්න මේක තමයි ඉතින් අපේ බ්ලඩ් මූන් CS එකට එන්න තියෙන්නේ. ඒත් එක බොයිස් මෙන්න මේක එනවා. අපේ සොම්බි සමුරායි ඉවෙන්ට් එකත් එක්කම තමයි බොයිස් මෙන්න මේක එන්නේ. සොම්බි සමුරායි එනවත් එක්ක මෙන්න මේක එනවා. ඒත් එක්කම බොයිස් මෙන්න මේක. හරිද? මේක මට වැඩි මීටර නේ කාලෙන්ද දෙන්නේ කියලා මේ කොහොම හරි මේ 25 26 දිහාට එනවද කොහොමද මේක? මේක අපිට දවස් ගානකට ගන්න පුළුවන්. හරිද? මේක දවස් ගානකට ගන්න පුළුවන් සම්පූර්ණයෙන් හැමදාටම හම්බ වෙනවද කියලා නම් දන්නේ නැහැ. මේක ඇවිල්ලා ලූට් බොක්ස් එකක්. හරිද? ඒකේ මේ නම එහෙම පෙන්නනවා මේ. මේ මගේ බ්ලැක් සකුරා කියලා පෙන්නනවා. හරිද? ඒ දෙකම බොයිස් මෙන්න මේ ගන්න එක. එනවා කියලා තියෙනවා මේ මේකට ඉවෙන්ට් එකට ඒකත් මේකට තමයි එන්නේ. ඉතින් ඔන්න ඕක තියෙනවා. මැක්ස් 7 එකේ ගන්න එක තමයි තියෙන්නේ. එනවා. ටෝන් එකක් අය සීන් එකක් යනවා. හරිද ඒකේ? පොඩි ටෝන් එකක් එකක් යනවා ඒකේ. ඒත් ඉතින් මේ ඇනිමේෂන් දෙකත් එක්කම මෙන්න මේක එනවා කියලා තියෙනවා. මේක මම කලින් පෙන්නනවා. මේකත් එනවා ඉතින් ඒත් එක්කම. ඒත් එක්කම බොස් මෙන්න මේක. මේකත් ළඟදි මේ කියලා තියෙනවා. ඉතින් ඒත්ද කියලා කියන්න බෑ. ඕක ළඟදි වෙනවා කියලා තියෙනවා. ඉතින් මේ බණ්ඩල් එකත් ෂුවර් එකක් නැහැ. මොකද ගරිනා කියන එක විදිහට වත් නැහැ නේ. දැන් ඉතින් ගරිනාත් අනේ වන්ද වැඩක් නැහැ කියලා ඔක්කොම කරනවා තියාගෙන මේ එනවා කියලා තියෙනවා. ඉතින් ওই ටික තමයි බොයිස් ඉතින් එනවා කියලා තියෙන්නේ. තා මොනවා හරි මම හම්බුනොත් අනිවාර්යයෙන් ෂෝට් වීඩියෝ එකක් හරි දාන්න. මේ සුපිරියර් නම් බොයිස් කියලා තියෙනවා. පේනවනේ 1k ගිහිල්ලා තියෙන්නේ කෙලින්ම ඉතින්. හොඳටම ගිහිල්ලා තියෙන්නේ. සුපිරියක් තමයි ඉතින්. මේ ෆීමේල් බන්ඩල් එකයි මට නම් බොයිස් මේ ෆීමේල් බන්ඩල් එක මෙන්න මේ උඩ කෑල්ල සුපිරි. ඊයර පිටිපස්සට නිකන් මේකත් එක්ක සුපිරි. මේකෙත් බොයිස් ඉතින් අවුලක් නැහැ. මෙන්න මෙහෙම කෑල්ලක් තියෙනවා ඉතින්. ඒකේ ෆුල් බන්ඩල් එක තමයි ලස්සන. හරිද මොනවා වුණා? මේ ඔළුව විතරක් එහෙම ඒ චාටර්. හරිද? මේ ෆුල් බන්ඩල් එකේ එන ලස්සනක් තියෙනවා. ඒත් එකම ඉතින් බොයිස් සොම්බි සමුරායි රිටර්න් එනවා කියලා තියෙනවා. පරණ සොම්බි සමුරායි බන්ඩල් 3යි මෙන්න මේකයි තමයි එනවා කියලා තියෙන්නේ. මේ මොකද්ද බෑ මේක අසිනේ 7ක් පරණ එකක් දුවද මේවත් ඒ දීල් කියන්න බෑ ඉතින් මට එහෙන වැඩි මීටර නෑ මේ ඉතින් ඔය ටික තමයි බොයිස් එනවා කියලා තියෙන්නේ සමහරක්කට බොයිස් මෙන්න මේ ඉමෝට් එක එන්න පුළුවන් ඕකයි මේකත් එන්න ඉඩ තියෙනවා මේක නම් බොයිස් එනවා කියලා තියෙන්නේ මේකට බූජ පාස් එකට එයි කියලා හිතාගෙන ඉන්නේ කියන්නේ තියෙනවා ඒත් එකම බොයිස් අපිට ස්කාඩ් වෙන්නක් තියෙනවා මෙන්න මේක
මේක නම් කොහොමද කියලා මට වෙඩි මීටර නෑ. කොහොමද මේක ස්කා ඩයිවින් එක මේ ස්කා ඩයිවින් එක එනවා අපිට. මොකක්ද දන්නවද තියෙන්නේ ස්කා ඩයිවින් එක නේම් එක. මොකද්ද මේ තියෙන්නේ බෙඩ් ඔෆ් ලක්සරිද මොකද්ද සින්නක් තියෙන්නේ. බෝට් ඔෆ් ලක්සරි නේ. බෝට් ඔෆ් ලක්සරි කියලා මේ එකක් තියෙනවා. මොකද්ද වගේ නිකන් අර නිකන් මේ භූතාත්ම වලින් නිකන් මොනවද දානවා වගේ සීන් එකක් තියෙනවනේ. ඇතුළට රත්තරන්නේ. රත්තරන් වගේ දාන සීන් එකක් තියෙනවා. මේක කොහොමද යන්නේ කියලා නම් මට වෙඩි මීටර නෑ. හරි ඉතින් බොස්. ඔන්න ඔහම තමයි ඉතින් තියෙන්නේ. හරි ඉතින් බොස් මම අදට ගිහින් එන්නම් ඉතින් හැමෝටම බුස්සරණයි දෙවි පිහිටයි.